මේවා ටක් ගාලා අල්ල ගන්න හරි. ඒ කියන්නේ තමන් උපරිමයෙන් මේකට උපරිම මහන්සිය දරන්න මේ වැඩේට. මොකද මේවා සිම්පල් දේවල්, සරල දේවල්. ඔයාලා මේ යන්නේ පොඩි දේවල් කරන්න නෙමෙයිනේ. කියන්නේ ඔයා මේ රටක සාමාන්‍යයෙන් මොලේ කල්පනා කරලා තීරණය ගන්න වෘත්තීන් දෙකට සඳහා තමයි මේකෙන් විභාගෙන් මිනිස්සු තෝරන්නේ. ඉංජිනේරින්, මෙඩිසින්. ඒ නිසා මේ මුලින් ඉඳන් බුද්ධිමත්ව වැඩ කරන්න, හරියට වැඩ කරන්න. දැන් software කියන පැත්ත ගත්තොත් හරි. දැන් මෙතන ඕනේ තරම් ඇතිනේ software පැත්තට බලාගෙන ඉන්න ළමයි. දැන් software වල වුණත් ඇත්තටම අපි මේ මීට අවුරුදු 5කට කලින් තිබිච්ච මේ software engineering කියන එක නෙමෙයි දැන් තියෙන්නේ. උදාහරණයක් විදිහට මම කරේ electrical engineering මොරටුවේ. electrical වල අන්තිම අවුරුද්ද වෙනකොට දැන් සාමාන්‍ය electrical කියන්නේ විදුලි බල පද්ධති සම්බන්ධව ඉගෙන ගන්නවා කියලා ඔයාලා හිතන්නේ. ඒක නිකන් මූලික දේවල් ටිකක් විතරයි electrical වල. අන්තිම අවුරුද්ද වෙනකොට CS modules එහෙම සෑහෙන්න තියෙනවා. ඒ කියන්නේ computer science modules. උදාහරණයක් විදිහට ඉලෙක්ට්‍රිකල් සිලබස් එකේ මැෂින් ලර්නින් පවා ඉගෙනගෙන තියෙනවා. මැෂින් ලර්නින් කියන එක ගැන අහලා තියෙනවා මම දුස්සන්න බෑ. මැෂින් ලර්නින් පොඩි ගාණක් ඉන්නවා. මැෂින් ලර්නින් කියන්නේ දැන් අපි ඉස්සර කරන්නේ මොකද්ද? ඔයගොල්ලෝ ICT කරලා තියෙනවා නම් ඒ O level වලට ඒ සිලබස් අප්ඩේට් වෙලා නැති නිසා ඒව ගැන වැඩි විස්තරයක් නැහැ. ICT කියන්නේ ICT වලදී අපි කියනවානේ අපි මොකක් හරි දත්තයක් ඉන්පුට් එකක් විදියට දීලා software මේ කම්පියුටර් එකකින් ඒක ප්‍රොසෙස් කරලා අවුට්පුට් එකක් ගන්නවා කියන එක හැමෝම දන්නවනේ. ඒකනේ අපි ඉගෙන ගන්න. ඒකනේ අපි ඉගෙන ගන්න. නේද? ඉන්පුට් එකක් දෙනවා කම්පියුටර් එකකට අවුට්පුට් එකක් එකෙන් ගන්නවා. ඕක මතනේ ICT කියන එක මේ මූලික මට්ටමේ software engineering කියන දේවල් මීට අවුරුදු 5කට කලින් බේස් වෙලා තිබ්බේ. ඒ වුණාට දැන් ලෝකේ තියෙන වෙන තැනක. දැන් තියෙන්නේ දැන් මේ software engineering data science කියන field එක තියෙන්නේ intelligent systems පැත්තෙන්. ඒ කියන්නේ දැන් අපි මෙතන අපිට දැනට අපිට දැන් වැඩක් තියෙන්නේ මේ මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් කෝඩ් කිරීම නෙමෙයි. මේක AI පැත්තට ඩෙවලොප් කිරීම. ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් පැත්තට ඩෙවලොප් කිරීම. එතකොට මැෂින් ලර්නින් වගේ සබ්ජෙක්ට් එකක මැෂින් ලර්නින් කියන මාතෘකාවලදී වගේ වෙන්නේ මොකද්ද? මැෂින් ලර්නින් කියන එක අර්ථ කියන්නේ හඳුන්වා දෙන්නේ මෙන්න මේ විදිහට. අපි දැන් අපේ කම්පියුටර්ස් ගොඩක් බලවත්. අපි මනුස්සයා විදිහට අපි දැන් කරන්න ඕනේ ඉන්පුට් එකයි අපිට ගන්න ඕනේ අවුට්පුට් එකයි දෙන එක. 아무තු දෙයක්. හරිද මේ මැෂින් ලර්නින් කියන එකේ concept එක මම කියන්නේ. කියන්නේ අපි ඉන්පුට් එකයි අවුට්පුට් එකයි දෙනවා. කම්පියුටර් එක තමයි හදන්න ඕනේ මොකද්ද ප්‍රෝග්‍රෑම් එක කියන එක. ඒතර අපි හදන්නේ නැහැ ප්‍රෝග්‍රෑම් එක මොකද්ද කියන එක. කම්පියුටර් එක දැන් දියුණුයි. ඒක ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එකක් තියෙනවා. අපි දෙන්නේ ඉන්පුට් එකයි අවුට්පුට් එකයි. කම්පියුටර් එක තීරණය කරන්න ඕනේ මොකද්ද ප්‍රෝග්‍රෑම් එක කියන එක. ඒතර ඒක මත පදනම් වෙලා තමයි මැෂින් ලර්නින් කියන එක හැදිලා තියෙන්නේ. කැද උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ දන්නවා මේක හරහා හදපු ගොඩාක් දේවල් තියෙනවා. උදාහරණයක් විදිහට දැන් facial recognition system එකක් කියන්නකෝ. facial recognition system එකක් කියන්නකෝ. ඒ කියන්නේ යම් ෆොටෝ එකක් මේකට දුන්නාම ඒ ෆොටෝ එකේ ඉන්නේ මිනිස්සෙක්ද නැද්ද කියලා කියන්න පුළුවන් වෙනවා කියලා හිතන්නකෝ. මේ ෆොටෝ එක අප්ලෝඩ් කරාම යම් software එකකට ඒ software එකෙන් කියන්න පුළුවන් වෙනවා ඉන්නේ මිනිස්සෙක්ද නැද්ද? මිනිස්සෙක්ද නැද්ද කියලා. එතකොට ඒ සඳහා අපි කරන්නේ මේ සඳහා හදාගත්ත පද්ධතියකට වර්තමානයේ වෙනකොට දැන් තියෙන්නේ මේ ප්‍රොසෙස් එක අපි හදන එක නෙවෙයි. දැන් තියෙන්නේ වෙනම ෆීල්ඩ් එකක්. දැන් තියෙන්නේ අපි දෙන්නේ ෆොටෝ එකයි මිනිස්සෙක්ද නැද්දයි කියන දත්ත පද්ධතියක් විතරයි. උදාහරණයක් විතර අපි ෆොටෝ 1000ක් දෙනවා. මේ ෆොටෝ එකේ ඉන්නේ මිනිස්සෙක්. මේ ෆොටෝ එකේ ඉන්නේ මිනිස්සෙක් නෙමෙයි. මේ ෆොටෝ එකේ ඉන්නේ මිනිස්සෙක් නෙමෙයි කිය 10 පාරක් අරයට දත්ත ටිකක් දෙනවා. උදාහරණයක් විදිහට ෆොටෝස් 1000ක් දෙනවා. ඒ නැමැති ෆොටෝ එකේ ඉන්නේ මිනිස්සෙක් කියලා අපිම දෙනවා. ඒ කියන්නේ ඉන්පුට් එකක් දෙනවා අවුට්පුට් එකක් දෙනවා. ඒ කියන්නේ මේකේ ඉන්නේ මිනිස්සෙක්ද නැද්ද කියන එක තමයි අවුට්පුට් එක කියන්නේ. ඉන්පුට් එක කියන්නේ ෆොටෝ එක. ඒ දෙකම අපි දෙනවා. ඒ විදිහට ෆොටෝස් 1000ක් දෙනවා. එතකොට මෙයා ලර්න් කරන්න ඕනේ. මැෂින් ලර්නින් කියන්නේ මැෂින් එක ලර්න් කරන්න ඕනේ. එයා ඉගෙන ගන්න ඕනේ. මේ જાතියේ උන් තමයි මිනිස්සු කියන්නේ. මේ ෆොටෝ එක දැකලා මේකේ ඉන්නේ මිනිස්සෙක්. මේකේ ඉන්නේ මිනිස්සෙක් නෙවෙයි. කියලා කියන්න පුළුවන් වෙන්න ඕනේ. උදාහරණයක් විදිහට දැන් ඔයා හිතන්නකෝ පොඩි ළමයෙක් ඉන්නවා. ඒ පොඩි ළමයෙක්ට ඔයා කියලා දෙන්න ඕනේ ඉබ්බා කියන්නේ මොකද්ද කියලා. ඒත් ඔයාලට පුළුවන් ඉබ්බෙක් පෙන්නලා මූයිබ්බෙක් කියලා පොඩි එකාට කියන්න පුළුවන්. ඊටසේ මේ මාකර් එකක් වගේ ගිහිල්ලා මූයිබ්බෙක් නෙමෙයි. එහෙම කියන්න පුළුවන් නේ. ඒ විදිහට ට්‍රේන් කරන්න පුළුවන් නේ. ඊට පස්සේ මොකක් හරි තව පුටුවක් ගෙනහිල්ලා මූයිබ්බෙක් නෙමෙයි. ඉබ්බෙක්
ඉබ්බෙක් ඉබ්බෝ ජාති ගෙනහිල්ලා ඉබ්බෝ ජාති 50ක් ඉන්නවා කියන්නකො. රතු පාට ඉබ්බා, තරු ඉබ්බා. ඒකේ ඉබ්බා කිය ඉබ්බාව පෙන්නනවා. එතන අල්මාරියක් ගෙනහිල්ලා මූ ඉබ්බෙක් නෙමෙයි. කාර් එකක් ගෙනහිල්ලා මූ ඉබ්බෙක් නෙමෙයි. එහෙම ට්‍රේන් කරන්න පුළුවන් නේ. ඒ වගේ අපි මැෂින් එක ට්‍රේන් කරනවා මේ වගේ දත්ත පද්ධතියකින් මේක තේරුම් ගන්න. එතකොට දැන් මේ software engineering data science තියෙන්නේ එහෙම තැනක. මේ ඉස්සර තමයි ඉන්පුට් එක දුන්නා අපි ප්‍රෝග්‍රෑම් එකක් ගැහුවා අවුට්පුට් එක ගන්න එක තිබුණේ. දැන් මේ ලෝකේ තියෙන්නේ වෙන ලෙවල් එකක. ඒ නිසා මේ හැම එකකටම වෙන ලෙවල් එකකින් බහින්ද මුල ඉඳන්ම. මොකද මේ කවුරුවත් මේ සාමාන්‍ය රස්සාවක් කරලා නිකන් නෝමල් මිනිස්සෙක් වෙන්න මේ A level maths කරන්න ඉන්නේ නැහනේ. ඔයාලා ලොකු දෙයක් කරන්න වෙන්නේ. A level බයෝ කරන්න ඉන්නෙත් නැහැ. දැන් මේ බයෝ කරලා මයින්ට මේ මැෂින් ලර්නින් ඊට වඩා වැදගත්. හේතුව දැනට මේ මෙඩිසින් කියන ඉන්ඩස්ට්‍රි එක ගොඩක් වෙලාවට මේ වර්තමානයේ මෙඩිසින් තියෙන මැෂින් ලර්නින් මත AI මත. හේතුව දැන් අපිට දැන් මම මේ කිව්වේ මිනිස්සෙක්ද නැද්ද කියලා. දැන් තියෙනවා ඕන තරම් සිස්ටම්ස් MRI මොලේ MRI එක අප්ලෝඩ් කරා ඒ ප්‍රෝග්‍රෑම් එක අපි හදලා තින්නේ ඒ වගේ දත්ත පොඩකින් MRI අප්ලෝඩ් කරාම එයාට කියන්න පුළුවන් ඉදිරියේදී හැදෙන්න පුළුවන් ලෙඩ මොනවද මේ MRI එකේ හැටියට මැෂින් එකට කියන්න පුළුවන් ඉදිරියේදී හැදෙන්න පුළුවන් ලෙඩ මොනවද මේ මිනිස්සයාට. දැන් හැදිලා තියෙනව නෙමෙයි ඉදිරියේදී හැදෙන්න පුළුවන් ලෙඩ මොනවද මේ යන විදිහට. එයා සාම්පල් වලින් කියන්නේ. ඒ වගේ එයාට සාම්පල් ගොඩාක් දීලා තියෙනවා. මේ උදාහරණයක් විදිහට මිනිස්සු 1000ක්ගේ සාම්පල් දීලා තියෙනවා. මිනිස්සු එක මිනිස්සෙක්ගේ MRI එක අරගෙන මේ MRI එක තියෙන මිනිස්සයාට මේ ලෙඩ පසුව හැදී ඇත. මේ MRI එක තියෙන මිනිස්සයාට මේ ලෙඩ පසුව හැදී ඇත කියන එක ප්‍රෝග්‍රෑම් එක ෆීඩ් කරනවා ලොකු ඩේටා සෙට් එකකින්. එතකොට අපි අලුත් MRI එකක් දුන්නාම එයාට කියන්න පුළුවන් සමහර විට මේ මිනිස්සයාට මේ ලෙඩක් හැදෙයි. එතකොට දැන් ડોක්ටර් කෙනෙක් ඩයග්නෝස් කරනවට වඩා හොඳට මේ ප්‍රෝග්‍රෑම් වලින් ඩයග්නෝස් කරනවා ලෙඩ. හරිද? කවුරු හරි ළමයෙක්ට ඕන නම් මෙඩිසින් ඉන්ජිනියරින් දෙකම ඉගෙන ගන්න. එහෙමත් කරන්න පුළුවන් විදියක් තියෙනවා. ඒ තමයි බයෝමෙඩිකල් ඉන්ජිනියරින්. මොරටුවේ විතරයි තියෙන්නේ. 13යි ගන්නෙ. හරි? එතකොට 13යි වෙන්න ඇති. ඒ කියන්නේ මගේ බැච් එකේ 13යි ගත්තේ. මොකද මම මේකට සිලෙක්ට් වුණා නමුත් මම මේක කරේ නැහැ මේක කරන්න අමාරුයි. ඒ කියන්නේ පන්ති කරනකොට කරන්න බෑ මේක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දවස් 7න් 6ක් වැඩ කරන්න වෙනවා අනිවාර්යෙන්. එතකොට පන්ති කරනකොට කරන්න බෑ. නැත්නම් ලස්සන ෆීල්ඩ් එකක්. මොරටුවේ පළවෙනි අවුරුද්දේ දිනවා ෆස්ට් සෙම් එකෙන් පස්සේ එක්සෑම් එකක්. ඒ එක්සෑම් එකෙන් තෝරගන්න ඉහළම රෑන්ක් වලින් ඉල්ලන මේ ගාන පිර වෙන මේක මේ වෙලාව නම් ඒ වෙලාව නම් 13යි. මේ ගාන පිර වෙන විදිහට තමයි එක් ගන්නෙ. ඒතර සාමාන්‍ය 13 දෙනෙක් තමයි බැච් එකේ ඉන්නේ. හරිද? එතකොට මේකේ කරන්න තියෙන්නේ මොකක්ද? ඒ කියන්නේ මෙඩිසිනුයි ඉංජිනේරුයි වෙනම ඉගෙන ගන්න නැහැ. ඒ කියන්නේ දවස් 3ක් මේ මෙඩිකල් ෆැකල්ටි කරනවා දවස් 3ක් ඉංජිනේර එහෙම නෙමෙයි. මේකේ තියෙන්නේ මේ වෛද්‍ය ශාස්ත්‍රය සඳහා ඉංජිනේරින් ඉගෙන ගන්න එක. වෛද්‍ය ශාස්ත්‍රය සඳහා ඉංජිනේරින් ඉගෙන ගන්න එක. මම නම් දකින්න ලංකාවේ තියෙන ලස්සන හොඳම ෆීල්ඩ් එක. මගේ මතය අනුව වෙනස් වෙන්න පුළුවන්. මනුස්සයෙක් මතය වෙනස් වෙන්න පුළුවන් නේ. මම දකින්න විදිහට තියෙන ලස්සන ෆීල්ඩ් එක. වෛද්‍ය ශාස්ත්‍රය සඳහා ඉංජිනේරින් ඉගෙන ගැනීම. ඒ කියන්නේ උදාහරණයක් විතර දැන් ඕගොල්ලෝ ළඟදී හොස්පිටල් එකකට ගියා නම් ළඟදී හොස්පිටල් එකකට ගිහිල්ලා දිනලා මේ ප්‍රයිවට් හොස්පිටල් එකකට ගියා නම් දකින්නවා ඇත්තටම වැඩේ බහුතරයක් වෙන්නේ මැෂින්ස් මත. ඒ මැෂින්ස් කියන එක දවසෙන් දවස අප්ඩේට් වෙනවා. ඒ සිද්ධිය ඒ සිස්ටම් එක ඩිවලොප් කිරීම සඳහා තමයි බයෝමෙඩිකල් ඉන්ජිනියර්ස්ලා ඉන්නේ. එතකොට ඒකේ මෙඩිසින් පැත්තත් ඉගෙන ගන්නවා. මෙඩිසින් කියන එක ඇත්තටම වැරදි. කියන්නේ මිනිස්යාගේ ශාරීරික ක්‍රියාකාරීත්වය කියන එක ඉගෙන ගන්නවා. සහ ඉන්ජිනියරින් ඉගෙන ගන්නවා. ඔය දෙකම. ටාගට් එකක් තිබ්බොත් කරන්න බැරි වැඩ නෙමෙයි ඈ. සිම්පල් වැඩ. කලිම වරට යන්න ඕනේ. ඊට පස්සේ දෙවෙනියට ඒක ඇතුළේ තියෙන එක්සෑම් එකෙන් පළවෙනි එක්සෑම් එකෙන් හොඳ රෑන්ක් එකක් දාන්න ඕනේ. කරන්න පුළුවන් වැඩක්. මහන්සි වුණොත් කරන්න බැරි දෙයක් නෑ මේ වගේ දේවල් කරන්න පුළුවන්. ඉතින් මේ තියෙන එකක් ඊට පස්සේ තව බයෝ ළමයින්ට තියෙන වෙනම අනන්‍ය වූ වෙනම මාර්ග තියෙනවා. මේක ඇතුලේ කරන්න පුළුවන් දේවල් ගොඩාක් තියෙනවා. මුල ඉඳන් ඩිසිප්ලින් එකක් තියාගෙන වැඩ කරන්න. එච්චරයි. විනයක් සහිතව වැඩ කරන්න මුලින් ඉඳන්. සාමාන්‍යයෙන් ගොඩක් මිනිස්සු මෝඩයි. ඔයා ඒ මෝඩ සෙට් එකට අහු වෙන්න එපා. ඔයා හොඳට වැඩ කරගෙන යන්න. එච්චරයි. හරිද? මම මේ කියන්නේ දැන් ඔයාලා මේක මීට අවුරුදු 5කට කලින් දැකපු ඉංජිනේරින් මෙඩිසින් ෆීල්ඩ් නෙමෙයි දැන් තියෙන්නේ. ඒ කියන්නේ අපි පොඩි කාලේ දැක්කේ දොස්තර කෙනෙක් ඒක නෙමෙයි දැන් තියෙන්නේ. පොඩි කාලේ ඉංජිනේරුවෙක් කියලා දැක්කේ එහෙම එකක් නෙමෙයි. දැන් මේක වෙන AI එක්ක ගියපු මික්ස් වෙච්ච වෙන කතන්දරයක් තියෙන්නේ. ඒතර ඒ ලෙවල් එකට යන්න මේ වගේ දේවල් වල ලේසියෙන් ක්ලියර් කරන්න ඕනේ. නිකන් මේවා හිතන්නේ නැතු සරලව ටක් ගාලා පුළුවන් කරගන්න ඕනේ. මේවා නිකන් මොන්ටිසෝරි වගේ එතකොට. ඒ නිසා මේ පාන්සිලා වැඩ කරන්න. හරි.
මේක තේරෙනවනේ එක ගානක් හැදුවා ඊළඟට පැන්නා.